ආලේ කතාවේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අරවින්ද සහිල්ට වගේම නවිට සමාව දෙයිද කියලා. නවිත් සහ රන්හටි ඇතුළු පිරිස තමන්ගේ උපරිම ශක්තිය දොවලා ගෙනියන මෙහෙයුම අවසානයේ ගොඩාක් දුරට සාර්ථක වෙලා. හැබැයි ඇත්තම කියනවා නම් දැන් තාත්තට පිස්සු හැදලා තියෙනවා කියන කතාව හොඳටම අපිට තේරීමකට පත් වෙලා තියෙනවා. ඇත්තටම රන්හටි උදව් කළෙත් අරවින්ද ඇතුළු පවුලෙන්ම පලි ගන්න ඕනේ හින්දා. ඉතින් ඒ කාරණේ 100% නිවැරදි. රන්හොටි මේ හැමදේටම සම්බන්ධ වුණේ පෞද්ගලිකව හිතවත්කමකට වඩා තමන්ගේ තාත්තා එක්ක තියෙන වෛරය සහ තරහව පිරිමහ ගන්නයි. මේ වක්‍ර උදව්ව නිසා සහිල්ගේ ගමන්ට ලොකු ශක්තියක් ලැබුණා. හැබැයි රහස කවදා හරි තාත්තා ඉදිරියේ හෙළිදරව් වෙන දවසට මේ පවුලේ ලොකු පිපිරීමක් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා කියලයි මතක් කළේ. අරවින්ද කියන්නේ නාට්‍ය ඇතුලේ ප්‍රතාපගරුක සහ අවංක චරිතයක්. රන්හොටිගේ දුවට තමන්ගේ පුතා අතින් අසාධාරණයක් වුණා කියලා දැනගත් දවසක කවදාවත් තමන්ගේ පුතාට සමාවක් නම් දෙන එකක් නැහැ. ඔහු තමන්ගේම අවංකම නිසාම දැන් පහුගිය කාලේ මේ අරවින්ද තමන්ගේ දුවට සමාව දෙන්න තිබුණා. හැබැයි ඒකට ඉඩ නොදුන්නේ එයාගේම මල්ලි විසින් තමයි කියන කතාව අපි මේ වෙලාවේ කතා කරන්නට ඕනේ. මේ හැම සිදුවීමක් අවසානයේ නතරනේ මෙන්න මේ වගේ කාරණාවකින්. ඒ තමයි ඇත්තටම නවිට්ට වගේම සහිල්ට සමාව දෙන්නේ. තමන්ගේ මල්ලි වැරදි කියලා තේරුණාට පස්සේදී.